වාතාවරණය නිසා නොයෙකුත් ආයෝජන ප්‍රවර්ධන දේවල් වලට මිනිස්සු යොමු වෙනවා. මේ අන්තර්ජාතික ඔබතුමා නුවරඑළිය රැස්වීමේදීත් ප්‍රකාශ කරා වල්ල පට්ටන නොයෙකුත් වගා කරන දේවල් සම්බන්ධයෙන්. ඒතර එක වීඩියෝවක් ෂෙයා වෙනවා. මේක ටික දවසකට කලින් ෂෙයා වුණේ. වැවිලි ආයෝජන නීත්‍යානුකූලයි මහ බැංකුව අනාවරණය කරයි කියලා වීඩියෝ එකක් එනවා. දැන් අපි දන්නවා මහ බැංකුවේ ලාංඡනය මහ බැංකුවේ නාමය සඳහන් කළ නොයෙක් අය ප්‍රවර්ධනයන් කරන මිනිස්සු මුලා කරන්න. හැබැයි මේකේ විශේෂත්වය තමයි මහ බැංකුවේම මූල්‍ය නොවන ආයතන අධ්‍යක්ෂතුමියයි තව නිලධාරියෙක් ගිහිල්ලා ප්‍රසිද්ධ channel එකක කියන අදහස් ටික ඒගොල්ලෝ අරගෙන මේ වගා කරන සමාගමක් තමයි මේ වීඩියෝ එකේ කෑලි කපලා වෙන්න පුළුවන්. නමුත් දැන් ඔබතුමා නුවරඑළිය කර කතා ගත්තොත් කෑලි කපලවත් ඒ අයට වාසියට යොදා ගන්න බෑ. හැම වාක්‍යයක්ම කාර්යයක් ප්‍රොමෝෂන් වලට යොදා ගන්න බැරි විදිහට තමයි ඔබතුමා අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම සහකාර අධිපති සිරි කුමාර මහතාටත් යවුවා. ඒතර ඒකේ කෙලිම කියන මහ බැංකුව කියනවා කියලා මේ වගා ආයතන නීති අනුකූලයි කියලා. ඒතර අපි දන්නවා බැංකු නියාමනයට යටත් වුණාට මේ කම්පැනි ඇක්ට් එකේ යටතේ සමාගම් මේ ඇති කරලා ඒවා වගාවන් සඳහා ආයෝජන කරතර ඒවා මහ බැංකුවේ නියාමනයට ලක් වෙන්නේ නැහැ මං හිතන්නේ. ඒ වගේම ඒවා නීති අනුකූලයි කියලා සහතික දෙන්නෙත් නැහැ මහ බැංකුව. ඇයි මේ මහ බැංකුවේ අධ්‍යක්ෂතුමියම ගිහිල්ලා මේ තවත් නිලධාරියෙක් එක්ක කරන සාකච්ඡාවේ වාක්‍යෙම ඒගොල්ලෝ යොදා ගන්න ප්‍රොමෝෂන් වලට. ඉතින් මේ ඔබතුමාත් ඔය වීඩියෝ එක පොඩ්ඩක් සවන් දීලා බලන්න අපිටත් බැලුවම තේරෙන්නේ මහ බැංකුව කියන වගා ආයෝජන කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඔව්. දැන් ඒකේ තාම වැදගත් ප්‍රශ්නයක් මම ඉස්සුතිය ඔබතුමා මීට කලින් උත්තර ගැන විශේෂයෙන් මාධ්‍ය ලොකු දායකත්වයක් කරලා තියෙනවා. මම හිල්ලා හිටන හැම මාධ්‍යම විශේෂයෙන් මේ දැන් නවීන ඩිජිටල් තාක්ෂණය හරහා මම කරන ප්‍රකාශ දැන් පෞද්ගලික තිබුණේ මම කියන විදිහටම අර AI වලින් එකක් කරලා අපි අත් වශයෙන් මෙතෙන්දී කරන්න හැක ඉක්මනට අපි අර තියෙන ක්‍රමවේද ෆින්සර්ට් ඊට පස්සේ අනිත් සීසර්ට් වගේ ඒවත් එක්ක ඒ වගේම ওই සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් එක්ක බොහොම සමීප සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. ඒතකොට එහෙම එකක් එනකොට ওই මුලින්ම විශේෂයෙන් වගේ වාච තාක්ෂණ භාවිත කළ වැරදි විදියට කරන ප්‍රකාශ වලදී හැමතිස්සෙම අපි තාම ක්‍රියාකාරීව ඒගොල්ලන්ට දැනුම් දීලා පුළුවන් තරම් මේවා අයින් කරන්න ඒ ක්‍රියාවලිය ගන්න එක තමයි ඇත්ත වශයෙන්ම මුලින්ම කරන්න පුළුවන් දේ. ඒ වගේ අවස්ථාවලදී. ඉතින් අපි ඇත්ත වශයෙන්ම අර අපේ අධ්‍යක්ෂතුමිය හෝ නිලධාරීන් අපි යවන්නේ මාධ්‍යයට විශේෂයෙන් මේ ගැන පුළුල්ල ජනතාව දැනුවත් කිරීමට. නමුත් අවසානට වගේ ඒක පාවිච්චි කරලා වැරදි ප්‍රකාශන සහ වැරදි විදියට මේ වීඩියෝ මේක නිසා තමයි විශේෂයෙන් අපි මේ ගැන සඳහන් කරන්න ඕන වගාව සම්බන්ධයෙන් පවතින ආයෝජන කියලා මුදල් ඉල්ලන සමාගම් වශයෙන් ලියාපදිංචි වුණාට ඒක කිසිම ආකාරයක නියාමනය වෙන්නේ නැහැ. ඒතර යම් කිසි කෙනෙක් ඒක ආයෝජනය කරනවා නම් නියාමනය නොවන එකක තමන්ගේ කැමැත්තෙන් කළ ආයෝජනයේට කිසිම මුදල් නොලැබුණොත් ගිහිල්ලා පැමිණිලි කරලා නියාමනය කරන ආයතන නැති නිසා ඒ ලොකු අවදානමක් තියෙනවා. ඒත් එක්කම අපි දකිනවා විශේෂයෙන් මට මාධ්‍යයෙන් ඉල්ලා සිටින්න වෙන්නේ අපි දකිනවා ඊට අමතරව වාර්ෂික විදියට පාවිච්චි කරනට අමතරව මේ වගේ විශාල වශයෙන් මුදල් ගෙවලා පුවත්පත්වල දැන්නේ. ඊට පස්සේ රූපවාහිනී වල දැන් ක්‍රිකට් මැච් එක අතරමැද එකේ සමහරවිට මේ ප්ලාන්ටේෂන් කම්පැනි එක ඇඩ් එකක් තමයි යන්නේ. ඒ වගේ මුදල් ගෙවලා ප්‍රධාන මාධ්‍යවලත් මේ විශාල වශයෙන් ප්‍රචාරය කරනවා. මම හිතන්නේ මාධ්‍යයට සම්කිසි ආකාරයක වගකීමක් තියෙනවා මේ වගේ දේවල් ප්‍රචාරය කරනකොට ජනතාව හිතන්නේ ලොකු දැනීමක් ප්‍රචාරය කරා මේක හොඳ දෙයක් ඒකේ කිසිම නීත්‍යානුකූල හෝ යම් කිසි වංචාවක් නොවන කියලා හිතාගෙන ජනතාව මුලා වෙනවා. ඒතර මම හිතන්නේ ඒ වගේ අවස්ථාවලදී මම ඉල්ලන්නේ විශේෂ මාධ්‍යවලුත් ඒ වගේ ප්‍රචාරය කරනකොට මුදල් ලැබුණා යම් කිසි ආකාරයක සෙවිල්ලෙන් ඉන්න එක හොඳයි. මේ වගේ ඒවා ප්‍රචාරය කරනකොට මොකද ඒකෙන් දැනීම කියන්නේ නැහැ ගොඩක් කතාවල්. ඒක ප්‍රධාන හේතුව තමයි වගාවක් කරලා දෙන්න පුළුවන් ඔය වගේ ප්‍රතිලාභ වගා කරාට කමක් නැහැ. නමුත් වගා කරන්න කියලා අනුන්ගේ සල්ලි ඉල්ලගෙන ආයෝජන කරගෙන සල්ලි ඉල්ලගෙන සල්ලි නැති වුණාම ගොඩාක් අපිට පැමිණිලි හම්බුණාම ගොඩක් වෙලාට වෙන්නේ සල්ලි දාපු අය මේ ඉන්වෙස්ටිගේෂන් එකට සපෝට් කරන්නේ නැහැ. ඒ කියන්න ඕනේ වෙලා තියෙන සල්ලි නැති වුණාට පස්සේ තමයි අන්තිමට අමාරු වෙట్లా ඕවා කියන්නේ. ඒතර මේක වැදගත්ම දේ තමයි එකක් මේ නියාමනය නොවන ව්‍යාපාර අනිත් එක කෙනෙක් විශාල දැනීම් ප්‍රචාරය කළාට වගාවක් කළ මේ වගේ ප්‍රතිලාභ දෙනවා කියලා කියනවා නම් පළවෙනි ප්‍රශ්නේ මම ඉදාක වගේ අහන්න ඕන. කොහොමද මේ වගේ peer වගා කරලා වල්ලපට්ට වගා කරලා පළතුරු වගා කරලා තේක වගා කරලා කොහොමද
මාසෙන් මාසේ වාර්ෂිකව මෙච්චර මුදලක් දීලා අවුරුදු 15 පස්සේ දෙගුණයක් දෙන්න මොකද්ද ක්‍රමවේදය? කොහොමද එහෙම ආදායම ප්‍රතිලාභයක් ලබා ගන්න එහෙම එකකින්? එතකොට මේ ප්‍රශ්නම අහන්න එහෙම ඉල්ලනකොටම දැනගන්නවා. අනිත් එක තමයි කවුරු හරි කෙනෙක් දුරකථනයෙන් කතා කරලා යාළුවෝ මාර්ගයෙන් හඳුන්වලා දීලා කියනවා මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා කරන්න කියලා. එහෙම අහු වුණාට පස්සේ ඒ මාසයට ගැලවෙමුකුත් නැහැ. ඊට පස්සේ එකක් දැම්මාම මේක ගන්න නම් තව එකක් දාන්න කියනවා. ඒකෙම පේන ඕනට වඩා පස්සෙන් ඇවිල්ලා මුදල් ආයෝජනය කරලා ඉල්ලනවා. ඒ කියන්නේ ඒක පිරමිඩ් ආකාර හෝ එහෙම නැත්නම් කලින් ගත්ත මුදල් ආයේගේ පොලිය අර කියන එක ගෙවන්න මුදල් නැතිකම නිසා තාකෙන් හරි සල්ලි එකතු කරලා මේ ගෙවන එකක්. මේ වගාවෙන් ඉන්න ප්‍රතිලාභ නෙමෙයි. තව කයින් හරි සල්ලි අරගෙන තව කෙනෙක්ට ගෙවලා මේක ඒ වගේ යන ව්‍යාපාරය කියලා පැහැදිලි. ඒක අපි උත්සාහ කරන විශේෂ මාධ්‍යයෙන් ක්ලාසිට මේ සම්බන්ධයෙන් කරුණා කළා මේ එකක් මේ ජනතාව දැනුවත් කිරීම සහ ඒක වැළැක්වීම තමයි හොඳම ක්‍රමය. ඒවට අහුලා ඉන්නවනම් මම හිතන්නේ කරන්න තියෙන හොඳ වෙයි තමයි ඔය දැනටවත් තේරෙනවා තමන් ආයෝජනය කළ මේක ලැබෙන්නේ නැහැ කියලා පේනවනම් ගිහිල්ලා නැවත මුදල් ඉල්ලන්න. අඩුම ගන්න අනිත් අයට හොඳයි මුදල් ඉල්ලා සිටීමෙන් ඉල්ලා සිටිනක දෙන්න බැරි නම් ඒ කියන්නේ ඒක යම්කිසි අහුවෙලා තියෙනවා. තවත් මුදල් ඉල්ලනවා ඒ කියන්නේ තව ඉල්ලන්නේ ඒක නැවත ලබා ගන්න බැරි නිසා. අධිපති ඔබතුමා ප්‍රකාශ කරනකොට මේ ආයතන නොයෙකුත් ප්‍රවර්ධනයන් කරනවා මෙච්චර ප්‍රතිලාභ දෙනවා කියලා. හැබැයි මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂතුමියා තව නිලධාරියෙක් ගිහිල්ලා කියන වචනම පාවිච්චි කළා කියනවා මහ බැංකුව වගා ආයෝජන නීත්‍යානුකූලයි කියලා අනාවරණය කරයි කියලා. එතකොට මේ මහ බැංකුවේ නාමය යොදාගෙන තියෙනවානේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරාද ඒ ආයතන අපි ඒකට පැමිණිලි කරනවා ඒ ගැන සම්බන්ධයෙන්. අනිවාර්යයෙන් මම කිව්වා අපේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ අපි විශේෂයෙන් මහ බැංකුවේ ලාංඡනය සහ අපේ කරන ප්‍රකාශ වැරදියට නොමග යාවන විදිහට පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඒක නීති විරෝධී වැඩක්. අපි ඒක නීත්‍යානුකූල ක්‍රියා කරනවා. කියන්නේ ප්‍රශ්නේ තියෙන වගේ නීතිය මගින් ක්‍රියාත්මක කරනකොට ඒ ඉක්මනටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක යම්කිසි කාලයක් යනවා. ඒතර ඊට වැඩිය වැදගත් වෙන්නේ මේක ජනතාව දැනුවත් කිරීම. අපි කතා කරන්න ඒක පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. නමුත් දැන් මම අද කියන එකත් එක විදිහකට පාවිච්චි කරලා කවුරු හරි පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එතෙන්දී ඒ අවස්ථාවකදී අපි මුලින්ම ප්‍රොඇක්ටිව්ලි මේක කරන්න ඕන. අනිත් පැත්තට ජනතාව දැනුවත් වීම. මෙහෙම කරනවා කියලා කියන්නේ මේක වංචාවක් කියන එක ජනතාවට තේරුම් ගන්න ඕන. ඔබතුමා බලන්නේ වීඩියෝ එකේ මහ බැංකු නිලධාරීන් නිවැරදි දේවල් ප්‍රකාශ කරා වෙන්න පුළුවන්. නමුත් අර වගේ දේවල් නීත්‍යානුකූලයි කියලා මහ බැංකුව සහතික දෙන වගේ අදහසක් තමයි මේ වීඩියෝ එකේ මේ මහ බැංකුව. ඒක අපිට අපි අනිවාර්යයෙන් මේ ගැන ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම වීඩියෝ සමග. ඒ වගේම අධිපතිතුමා